හිමි නමදින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නංගි. සාදු සාදු සාදු. පින්වත් අරුණෝදි අක්කාට බොහොමත්ම පින්. අපගේ බුදුරජාණන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණය ගැන කියලා දුන්නට. දැන් අපි සූදානම් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ හතරවෙනි ගුණය වූ සුගත ගුණය ගැන අහන්නටයි. අද ඒ සඳහා සූදානම් වෙලා ඉන්නේ පින්වත් දැහැමි නංගි. තෙරුවන් සරණයි නංගි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි යක්කේ. අද මම කියන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය ගැන. සාදු සාදු සාදු. අපගේ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සුන්දර නිවන් මඟ අවබෝධ කරගෙන ඒ සුන්දර නිවන් මගෙහි වැඩම කොට ඒ උතුම් නිවනට පත් වූ නිසා සුගත වනසේක. සාදු සාදු සාදු. සුන්දර වූ නිවන් මගේ හොඳින් වැඩම වන්නේ අමා නිවන් සුවය විඳින සිතකින් යුතු වන්නේ සිත කය වචනය හැම විට සොඳුරුව පවතින්නේ සුගත ගුණයෙන් යුතු ගෞතම සමිඳුන් නමදින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු සාදු. තෙරුවන් සරණයි යක්කේ. සාදු සාදු සාදු. පින්වත් දැහැමි නංගීට බොහොමත්ම පින්. අපගේ බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණය ගැන කියලා දුන්නට. දැන් අපි සූදානම් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ පස්වෙනි ගුණය වූ ලෝකවිදු ගුණය ගැන අහන්නයි. අද ඒ සඳහා සූදානම් වෙලා ඉන්නේ පින්වත් මෙතුන් සාක්කා. තෙරුවන් සරණයි යක්කේ. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නංගි. මාගේ බුදු පියාණන් වහන්සේගේ ලෝකවිදු ගුණය. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ලෝකයේ තිබෙන සියලු බ්‍රහ්ම ලෝකයන්ද සියලු දිව්‍ය ලෝකයන්ද සියලු പ്രേත ලෝකයන්ද තිරිසන් ලෝකයේද නිරේද මේ මිනිස් ලෝකයේද යන සියලු ලෝකවල සැබෑ තත්වය අවබෝධ කරගත්සේක. ඒ සියලු ලෝකවල සැබෑ තත්වය හෙළිදරව් කළසේක. එහෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ ලෝක විදූ වනසේක. මාගේ බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණය මං කවියකින් කියන්න යන්නේ. සාදු සාදු සාදු. දෙව්ලොව පඹලොව මනුලොව සතර අපා දන්
කියලා දුන්නට දැන් අපි සූදානම් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ 6 වෙනි ගුණය වූ අනුත්තර පුරිස ධම්ම සාරථි ගුණය ගැන අහන්නයි. අද ඒ සඳහා සූදානම් වෙලා ඉන්නේ ඉන්වත් දුලනි අක්කා. තෙරුවන් සරණයි අක්කේ. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නංගි. අපගේ බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ අතරින් සුවිශේෂී ගුණයක් වන්නේ අනුත්තර පුරිස ධම්මසාරති යන ගුණයයි. බුදුරජාණන් වහන්සේට විවිධ වර්ගයේ මිනිසුන් හමු වූ අතර එය අතරින් අකීකරු දරුණු මිනිසුන් සහ දෙවිවරුන්ද අතර විය. ඒ හැමෝටම උතුම් නිවන් මාර්ගයේ කියාදී යහපත් මාර්ගයට ගැනීම අපගේ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ගුණයයි. එනිසා අපි බුදුරජාණන් වහන්සේ මහා අනුත්තර පුරුෂ ධම්මසාරති වනසේක. මහා කාරුණික ගුණරති පුදුනෙත යොමු වන්නේ දසනා විට සිරි සදහම් ලොව දමනය වන්නේ සසරේ සරි සරණ සතුන් එයින් තෙරවන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු සාදු. තෙරුවන් සරණයි නංගි. සාදු සාදු සාදු. පින්වත් දුලනි අක්කාට බොහොමත්ම පින්. අපගේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරථි ගුණය ගැන කියලා දුන්නට දැන් අපි සූදානම් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ 7 වෙනි ගුණය වූ සත්තා දේව මනසානන් ගුණය ගැන අහන්නයි. අද ඒ සඳහා සූදානම් වෙලා ඉන්නේ පින්වත් අනුත්තරා නංගි. තෙරුවන් සරණයි නංගි. තෙරුවන් සරණයි අක්කේ. සාදු සාදු සාදු. අද මං කියන්නේ සත්තා දේව මනුස්සානන් ගුණය. අපගේ බුදුරජාණන් වහන්සේ මේ භයානක සංසාරයේ අතරම වී දුක් විඳින දෙවියන්ටත් මිනිසුන්ටත් ඒ දුකෙන් නිදහස් වීමට මාර්ගය කියලා දෙනවා. ඉතින් මේ බුද්ධිමත් දෙවියන්ටත් ඒ බුද්ධිමත් මිනිසුන්ටත් ශාස්ත්‍රුන් වහන්සේ වන නිසා බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානන් වනසේක. දැන් සාදු සාදු සාදු. දෙව්ලොව බඹලොව දෙවිවරු බණ සුමට එන්නේ මනුලොව නුවණැති මිනිසුන් නිවන් මගේ යන්නේ දෙවි මිනිසුන්ගේ උත්තම ගුරු දෙවිඳුන් වන්නේ සත්තා දේව මනුස්සානං බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු සාදු. සාදු සාදු. පින්වත් අනුත්තරා නන්දිට බොහොමත්ම පින්. අපගේ බුදුරජාණන් වහන්සේගේ සත්තා දේව මනසානන් ගුණය ගැන කියලා දුන්නට දැන් අපි සූදානම් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ 8 වෙනි ගුණය වූ බුද්ධ ගුණය ගැන අහන්නයි. අද ඒ සඳහා සූදානම් වෙලා ඉන්නේ පින්වත් සනති නංගි. තෙරුවන් සරණයි නංගි. පින්වත් ස්වාමීන් වහන්සේට අවසරයි. තෙරුවන් සරණයි නංගි.
අපගේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අනිත් අයට අවබෝධය කරගන්න පුළුවන් විදියට දේශනා කළා නිසා අපගේ බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියනවා. ලෝසත විදින දුක ගැන පැහැදිලි කරමින්නේ දුකින් මිදෙන නිබවන මගේ ගැන පවසන්නේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය දෙන්නේ බුද්ධ ගුණෙන් යුතු සම්බුදු සමිඳු නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු 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 සාදු. පින්වත් සමිති නංගීට බොහොමත්ම පින්. අපගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණය ගැන අපිට කියලා දුන්නට. දැන් අපි සූදානම් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ 9 වෙනි ගුණය වූ බුද්ධ ගුණය ගැන අහන්න. භගවා ගුණය ගැන අහන්න. අපගේ බුදුරජාණන් වහන්සේ මේ සියලුම සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වුණා. ඒ වගේම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ දෙව් මිනිසුන් ඇතුළු ලෝක සත්වයාගේ රූපය අභිබවා අනන්ත රූප ස්වභාවයක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වුණා. ඒ වගේම අපගේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවකින් යුක්ත වූ අදමඩලක් දරා වැඩ සිටි නිසාත් අපගේ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවකින් යුක්ත වූ නිසාත් බුදුරජාණන් වහන්සේට භගවා කියලා කියනවා. එවැනි මහණීය වූ ගුණ සම්පත් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වූ නිසා අපගේ බුදුරජාණන් වහන්සේ භගවා ගුණයෙන් යුක්ත වෙනසේක. දැන් මම අපගේ බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණය කවියකිනුත් මේ විදිහට කියන්න පුළුවන්. අප මොනි දුගේ බුදු නුවණට හිරු සඳු පරදින්නේ සීල සමාහිත ගුණයට ලොවම වසඟවන්නේ දී මුඩට විහිදුන පියුමක් විලසින්නේ භගවා යන ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු සාදු. දැන් අපි සූදානම් වෙන්නේ මේ සියලුම කවි ටික මෙතුන් සක්කාගේ හඬින් අහන්න. තෙරුවන් සරණයි නංගි. සාදු සාදු සාදු. රාග දේශ මොහ නොනැති සිතකින් යුතු වන්නේ සීල සමාධි ගුණ නුවණැති නිවන් සුවය දන්නේ තුන් ලොව
කය වචනය හැම විට සොඳුරුව පවතින්නේ සුගත ගුණයෙන් යුතු ගෞතම මුනිදු සරණන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ දෙව්ලොව බඹලොව මනුලොව සතර අපා දන්නේ කළ ගම්වල දෙමින් සතුන් තැන යන්නේ ලොව ඉපදෙන ලොවෙන් මිදෙන මග මනවින් දන්නේ
සාදු සාදු සාදු. පින්වත් මෙතුන් සක්කාට බොහොමත්ම පින්. ලස්සනට අපගේ බුදුරජාණන් වහන්සේගේ කවි ගුණ ගැන කවියෙන් කියලා දුන්නට දැන් අපි සූදානම් වෙන්නේ මේ ධර්ම සාකච්ඡාව නිමා කරන්න. විශේෂයෙන්ම අද අපි සියලු දෙනාම ගුරුතුමියට විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. අපිට මේ විදිහට අපගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන ඉගෙන ගන්න දුන්නට. ඒ වගේම අපගේ දෙමෝපියන්ටත් අපි පින් අනුමෝදනා කරනවා. අද වුන් නිසා තමයි අපි මේ වගේ ධර්ම සාකච්ඡාවක් කරන්න උනේ. එහෙනම් අපි මේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු. දුවලට කෙනෙකු පුතාට බොහොමත්ම පින් බලාපොරොත්තු විදියට ඉතාමත් මොහොතින් මේ බුදු ගුණ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. තමට ඇගේ පමණින් මේ බුදුරජාණන් වහන්සේ ගුණ මේ දෙමව්පියෝ විදිහේදී කියන්න පුළුවන්කම ලැබෙන්නේ. පිටුතුනි මම මේ අවස්ථාවේ දරුවන්ට උදා කළ දෙන්න උත්සාහ කළේ එක පැත්තක් බලලා නෙවෙයි. විශේෂයෙන්ම දරුවන්ට පිරිසක් ඉදිරියේදී කතා කිරීමේ හැකියාව, පිරිසක් මෙහෙයවීමේ හැකියාව, බුදු ගුණය දරා ගැනීමේ හැකියාව, ඒ පුංචි සිත්වලට හැම දෙයක් ගැනම හිතලා තමයි මේ කිසි වෙලාවක් එකට කලින් විනාඩි 15ක් ඉල්ලගෙන මේ දෙකේ මේ දරුවන් කියන ආදතය ගැන හිතලා විශේෂයෙන්ම මතක් කරන්න ඕනි බුදු ගුණ ගැන කියද්දී තමයි මේ ටික තෝරගත්තේ ඒගොල්ලන්ට හැකියාවක් ඒ සඳහා තිබ්බ නිසා. නමුත් මේ සියලුම ළමයි සම්බන්ධ කරගෙන ඔක්තෝබර් මාසේ 5 වෙනිදා පැවැත්වෙන සීල භාවනා වැඩසටහනේදී පාලි භාෂාවෙන් සහ ඉතාලි භාෂාවට පාලි මේ පිරිස පරිවර්තනය කරලා පොතක් ලෑස්ති කරාම ඉතින් ඒ විදිහට මේ සියලුම ළමයි වාඩි කරවලා එදාට ඒ පිරිස් සජ්ජායනාව ටික වේලාවකින් කරනවා. විශේෂයෙන් දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ ඉදිරියට එන්න තියෙන සෙනසුරාදා දිනවල තමගේ දරුවන් මේ දහම් පාසලට සහභාගී කරවන්න. මොකද පුහුණු කරන්න තියෙන එදාට නිසා ඉදිරියට තියෙන සෙනසුරාදා දිනවල පැවැත්වෙන දහම් ශාලා මේ දහම් පාසලට ඒ තමගේ දරුවන් සම්බන්ධ කරනවා. හොඳයි. දරුවෝ පිළිවෙල වෙන්නේ. කවුරුත් මේගොල්ලන්ට වාඩි වෙන්න හදලා